ආයි යාළුවනේ ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ රසම රස බටර් කේක් එකක් හදන්න. බලමු ඉතින් මොනවද ඕනේ කියලා. මම ඉස්සෙල්ලාම මම එක්ස්ට්‍රා 250ක් ගත්තා. ග්‍රෑම් 250ක්. ටිපිටිම තියනවා. හැබැයි මේක පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ එහෙම තියනවා නම් ටිකක් වෙලා මේ කූල් යන්න තියන්න. නැත්නම් මේක හරි කරදරයි බේක් කරන්න කියන්නේ. ග්‍රෑම් 250ක් මෙන්න මේ විදිහට කුඩු කරගත්තා. මම ඒක මේ බටර් එකට එකතු කරනවා. අපි මේ බිත්තර පහක් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු බිත්තර ගන්නවා නම් බිත්තර හතරක් ගත්තොත් ඇති. මම මේක අරගෙන තියෙන්නේ පොඩි බිත්තර නිසා බිත්තර පහක් අරගෙන තියෙනවා. ඉතින් මේ එක බිත්තරේ ගාන හිමීට මේ බීට් කරන එකට දා ගන්නවා. අපි දැන් පිටි ටික එකතු කර ගන්න ඕනේ. බේකින් සෝඩා දානවා. අපිට පුළුවන් කිරි මිලිලීටර් 3ක් වගේ දාගන්න. මේ දාගන්න. ඕනතරම් වීට් එකක් හොඳ නැහැ. මේක රැටි එකක් ඇතුළේ මික්ස් කරනවා. ගත්ත තැටියට දාගන්න ඕනේ. විනාඩි 15ක් ප්‍රීහීට් වෙච්ච oven එකට දැන් අපි දාමු 180ට දාන්න. ඊට පස්සේ මිනිත්තු 45ක් විනාඩි 45ක් තියන්න. ඔන්න ඉතින් කිරි ටොයියට අපේ කේක් දෙක මේ වෙනකොට පිම්බිගෙන එනවා. ඔන්න ඉතින් අපි අදපු බටර් කේක් එක. පොඩක් කරවන කරන්ට් එක වැඩි වෙලා මේ කියන්නේ අපි දාපු oven එකේ උෂ්ණත්වය පොඩ්ඩක් වෙනස්. අලුත් oven එකක් ඉඳලා. ඉතින් මේක පොඩ්ඩක් මිස්ටේක් එකක් විදියට දිනනවා. ඒකට කේක් එක නම් රසයි. මට තේරෙන්නේ නැහැ.